සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැම දිනාටම. ඉතින් ඔයාලා හොඳින් ඉන්නව නේද? ඔයාලා මේ එකතු වෙන්නේ අපේ තවත් නිවාඩු දවසක් එක්ක. ඉතින් නැගිටලා, ගෙවල් දොරවල් ලස් කරලා අපි දෙන්නත් එක්ක මේ පොඩ්ඩක් එළියට යන්න කියලා තමයි හදන්නේ. එළියේ පරිසරය මේ දවස්වල මාරම ලස්සනයි. ගස්වල කොළ කහ පාට වෙලා සීතලත් චුට්ටක් තියෙනවා. ඉතින් ඔය ඔක්කොම එකතු වුණාට පස්සේ ඇත්තටම නිවාඩු දවසට මාරම සතුටුයි. ඉතින් එක දිගටම වැඩ නිසා ගෙදරට අවශ්‍ය බඩු එහෙම ගන්න ඉතින් අපි දෙන්න යන්නේ නිවාඩු දවසට තමයි. උදේ ඉතින් නැගිටලා අපි දෙන්න ගෙදර වැඩ කරලා එහෙම මාපු නිසා ඉතින් අපි දෙන්නට කෑම කන්න වෙලාවක් තිබෙන්නේ නැහැ. මොන දේ කරන්නත් කලින් බඩ පුරවගෙන ඉන්න ඕනේ කියලා හිතපු අපි දෙන්න ඉතින් කෑමත් ඕඩර් කරලා ඒ ටිකත් අරගෙන පොඩ්ඩක් වාඩි වෙලා නිදහසේ ඉතින් කතා කර කර අපි දෙන්න කෑම කෑවා. ඔයාලත් මං වගේද කියන්නකෝ ඉතින් කොච්චර සීතල වුණත් කොච්චර හෙම්බිරිස්සාව හැදිලා තියුණත් ඔළුව කැක්කුම සෙම අමාරු කොච්චර තිබ්බත් එළියට ගියාට පස්සේ කෑම කද්දී අයිස්ක්‍රීම් එකක් නොකා ඉන්න බැරි මං වගේ කට්ටිය තව ඉන්නවද? ඒකත් ඉතින් හිමීට කාලා ඊට පස්සේ මේක මම ලස්සන නිසා තමයි ඇත්තටම ගත්තේ මේ ඩෙසර්ට් එක. ඒ වුණාට ඒක එච්චර රස වුණේ නැහැ. ඒ වුණාට ඉතින් අපරාධනේ. ඒක නිසා ඉතින් අපි දෙන්න ඒකත් හිමීට කෑවා. කෑමත් කාලා දැන් ඉතින් මේ බඩකටත් පොරෝගෙන අපි දෙන්න මේ ඉතින් ඇවිදින්න තමයි පටන් ගත්තේ. ඉතින් බලන්නකෝ මෙතන නම් තියෙන්නේ ඔක්කොම ගෙදරකට අවශ්‍ය බඩු. මං ඉතින් මේවා බලන ගමන් hina වෙවි කල්පනා කරන්නේ මැරි කරන්න කලින් නම් ඉතින් අපි කොහේ හරි ගියාට පස්සේ මුලින්ම දුවන්නේ කොණ්ඩ කටු අරව මේවා තියෙන තැන් වලටනේ. ඉතින් මැරි කරාට පස්සේ හිත යන්නේ ඇහැ යන්නේ මෙන්න මේ වගේ තැන් වලට තමයි. මේ බලන්නකෝ ක්ලීනින් මැෂින් එකක් මේ තියෙන්නේ ඒ shopping mall එකේ තියුණ තවත් ස්ටෝර් එකක්. ඉතින් බලන්නකෝ මේකේ නම් තියෙන්නේ මේකප් අයිටම් ක්‍රීම් ಜಾති ඒ වගේ දේවල්. ඉතින් ගෑල් ළමයින්ට නම් මේක දිව්‍ය ලෝකයක් වගේ නේද? මේ ස්ටෝ එක තමයි මම මේ shopping mall එකෙන් යන්න වැඩිපුරම ආසම තැන. හැකුවෙන් shop එක කියන්නේ මෙන්න මේකට තමයි. මේකේ ගොඩාක් බඩු yen 100යි. ඉතින් මේකට අපි කියන්නේ නම් 100 කඩේ කියලා. shop එක ඇතුළටම යද්දි තියුනේ ජපන් ජාතිකයෝ ජනවාරි 1 වෙනිදාට ඒගොල්ලන්ගේ ගෙවල් සරස ගන්න එක cute item තමයි. ක්‍රිස්මස් එකටත් ලස්සන කියුට් අයිටම් ගොඩාක් තිබ්බා. ඉතින් බලන්නකෝ මමත් මේ වගේ ටිකක් ගත්තා. ඒ ෂොප් එකේ තියෙන මම තවත් යන්න ආසම තැනක් තමයි ඉතින් මේ. ආස වුණාට ඉතින් දුකයි. එයාලා ඉතින් හිර කරලා වගේනේ ඉන්නේ. ඉතින් එයාලා කවුරු හරි ගන්නකම් ඒගොල්ලෝ ඉතින් මෙහෙම මේ කූඩුව ඇතුළට වෙලා ඉන්න ඕන. එයාලගේ ඉතින් කෝලං වැඩ බල අපි දෙන්න ඉතින් මෙතෙන්ට වෙලා ගොඩාරියක් වෙලා හිටියා. ඔයාලත් බලන්නකෝ ආස හිතනවා නේද මෙහෙම ඉදිද්දි.
ඒගොල්ලන්ගේ හොරතල් වැඩ දිහාත් ගොඩාරියක් වෙලා බලාගෙන ඉඳලා අපි දෙන්නත් එක්ක ඉතින් දැන් මේ ගෙදර යන්න තමයි හදන්නේ. මේ වගේ දවස් ඉතින් ඉක්මනට වෙලාව ගෙවිලා යන එකට මම හරීම දුකයි. මොකද ඉතින් අපි දෙන්නට මෙහෙම එකට ඉන්න තියෙන්නේ මේ වෙලාව. ඊට පස්සේ පොඩ්ඩක් එළියට ගිහිල්ලා මේ වගේ පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න තියෙන වෙලාවනේ. ඉතින් ඒක ටික ටික යනවා කියන්නේ ඉතින් ඇත්තටම දුකයි. මොකද හෙට ඉඳලා වැඩට යන්න ඕනේ කියන එකත් ඉතින් හිතෙද්දි පොඩ්ඩක් ඉතින් කම්මැලිනේ. ගෙදර ඇවිල්ලා ඉතින් කම්මැලි කියලා හිතන්නේ නැතුව මම මේ හදන්නේ අපි කලින් දවසක ලංකාවේ කඩේකට ගිහිල්ලා ගත්තු බඩු ටික අස් කරගන්න. ඇත්තටම මට ඒ ටික අස් කරගන්න වෙලාවක් තිබ්බේ නෑ. මොකද ඉතින් අපි උදේට වැඩට යනවා, රෑ වෙලා ගෙදර එන්නේ, ඇවිල්ලා ඉතින් කාලා නිදා ගන්නවා, ආපහු අනිත් දවසේ වැඩට යනවා. ඉතින් ඔහොම බිසි ලයිෆ් ස්ටයිල් එකක් තමයි ඉතින් ගත කරන්නේ. ඒ වුණාම ඉතින් නිවාඩු දවසට තමයි මේ දේවල් ඉතින් පිළිවෙලකට කරගන්න වෙලාව තියෙන්නේ. ඒ ගෙනාපු බඩු ටිකත් ඉතින් පිළිවෙලකට අහුර ගත්තා. මේ ඉතින් ඒ ෂොප් එකකින් කරපිංචක් තිබ්බා. ඉතින් අපි පැකට් 3-4ක් විතර ගෙනාවා. ඉතින් ඒව එක ගොඩේ ගාලා තියෙද්දි අර නිකන් තැම්බෙනවා වගේනේ. ඒක නිසා ඉතින් මං ඒ ටික වෙනම භාජනයකට දාලා හොඳට සෝදලා ටිකක් වේලා ගත්තා. ඒ ටිකත් අස් කරලා ඉවර කරගත්තා. ඊට පස්සේ මේ ඉතින් අපි එදා ඒ ෂොප් එකේදී අපිට අඹ හම්බුණා. ඉතින් අපි අඹ ගෙඩි දෙකක් අරගෙන ආවා. ඉතින් මම ජීවිතේ පළවෙනි වතාවට තමයි අඹ චට්නි එකක් හදන්නේ. ඉතින් වීඩියෝස් එහෙමත් බලලා අම්මගෙනුත් අහගෙන මම ඉතින් ඒක හදන්න තමයි මේ හදන්නේ. ඔයාලත් බලන්නකෝ. ඇත්තට මේක රසට තිබ්බා.
මං හොඳ වීදුරු බෝතලයකට දාලා ඒක වහලා තියාගත්තා. ඉතින් අපිට සතියක් විතර තියාගෙන ගන්න පුළුවන්නේ. මේ තියෙන්නේ ඉතින් ඒ ඔක්කොමත් එක්ක අපි දෙන්නගේ රෑ කෑම. ඉතින් මෙන්න මෙහෙම තමයි අපි දෙන්නගේ තවත් එක නිවාඩු දවසක් ඉවර වුණේ.